මේ අරුණම කිව්වම වුණා. මුන් බලන්නේ මොකද? මූණ රවුම් සුදුයි යම්මාතයි ලස්සනයි අපි හැමෝගෙම යන ක්‍රෂ් එක වගේ නිකන් දැන් සීන් එකකින් එල්ලෙක් නේ නිකන් ඇන්ටි කෙනෙක් දැන් නෝ. අපි හැමෝම ආසයි ඉතින්. එයාට. ඇත්තටම මන් දන්නේ නැහැ. චයි මං හිතා ගත්තා. දැන් අරුණ ඉලියෝ හරි දාගෙන ඉන්නේ. දැන් අලු නීතිය. හරි මං හිතාගෙන ඉන්නේ මං අහන්නේ. ගෑනද පිරිමිද? නළුවෙත නීතියද? ඕ මචං නළුවෙක් පිරිමි. හරි කො. මේක නිලිය. ලිය. මේක කොහෙද ඉන්නේ? යාර. ඕ ඉන්නේ මචං මම දන්නේ විදියට ඒ ෆිල්ම් එකේ කියන්නේ රුසියාවේ ඉන්නවා කියලා. මට මන් දන්නේ නේද? ඔව්. මේ ඒ නමින් ෆිල්ම් එකේ නමින් කියනවා නම් ඇති ඈ. හරි. ඒ ෆිල්ම් එකේ නම් දන්නව කවුද කියලා. නම කියන්න ඕනේ. ඇත්තටම මන් දන්නේ නැහැ. දන්න. ඒකද ෂුවර් මේක. මේ අරුණම කිව්වම වුණා. මුන් බලන්නේ මොකද දන්නවා. හරි. එක ෆිල්ම් එකයි තියෙන්නේ. නෑ. මට ඕයි මේ හරි ෆිල්ම් තියෙනවා. හරි. දැන් මං කල්පනා කරන්නේ. දැන් මොනවා රඟපාලා තියෙන්නේ? රඟපාලා තියෙනවා ෆිල්ම් වල ඉඳලා තියෙනවා. ගොඩක් ටෙලිඩ්‍රාමාස් වල ඉන්නවා. ඕයි ඉන්නේ. ලංකාවේ නේද? මේක මොනවද ඉන්නේ ඇක්ෂන් වලද? ඇක්ෂන් විතරයි. ලව් ස්ටෝරි තියෙනවා. ලව් නෑ ඇක්ෂන්. කෙලින්ම ඇක්ෂන් නෑ. මම අහන්න ඕනේ රුසියා. ඊට පස්සේ මම අහන්න ඕනේ මොකද හැඩරෝ කිව්ව මාර්ට් වේද? තෝත් අහන්න ඊට පස්සේ වයි. හැඩරෝ කියන්නේ අපි හැමෝම දන්න කෙනෙක් ආවේ. උඹ හොඳටම දන්නේ. හැඩරෝ කියම කොහොමද? හැඩරෝ කියන්නේ මසන් දැන් කාලෙන් කාලට වෙනස් වෙනවා. ඒ දවස්වල කෙට්ටුයි. හරියයි. දැන් මාතයි ටිකක් බෝලි වගේ ඉන්නවා. ලස්සනයි. සුදුයි. මම දන්නවද දන්නේ කිව්වට. උඹ දන්නවා. පක මන් දන්නේ නැහැ. උඹ දන්නවනේ මේ ෆීල්ඩ් එකේ ඉන්න හොරවල් නෑ උඹ දන්නවා. දැන් මේක මේ මොනවද මේ මොකද සුදු ජාතිකයේද කළු ජාතිකයේද? සුදු ජාතිකයේ. ෆිල්ම් එකක් කියන්නේ ඵලයන් කිව්වොත් මාර්ට් මචං. ඔව් ඔය කිව්වොත් දැන් ඒ අරගෙන ඉඳලා තියෙනවා නේද? මම දන්නේ නැහැ ළඟ මොකද ඉන්න දිනනවා හරි. ඒක දැන් රෙඩි රඟපාන්නේ නැහැ බා. දැන් ටිකක් මේ වයසයි කියන්නේ ගොඩක් වයස නෑ. සාමාන්‍යයෙන් ඇන්ටි සීන් එකේ ඉන්නේ මේ වයස. මම ෆිල්ම් එකක් ආවේ නෑ ළඟදී. නෑනේ. දැන් මේක බොයිකද? වැඩියම් හරිද? ඒකේ නම මොකද? මන් දන්නේ ස්කොට් ඇට්කින්ස් දන්නේ ඒක දන්නේ හරියට මන් දන්නේ ඔයා බේබි ෂාරි ගාලිම යම සින්න කියන්නේ අයිලා මොනවද දන්නේ මම ඒක නෙවෙයි කිව්වේ ඒ රංගපාන සීන් එකක් තියෙනවා රංගපාන සීන් එකක් තියෙනවා අයියා මේකේ අන්ජලි ෆිල්ම් එකේ දන්නේ මේ මුගේ වඩා පිය කියනෝ නේද ඔව් චැම්පියන්ස් ස්ටයිල් කියනවාද ඇවිල්ලා තිබ්බා හරි දන්නේ නැහැ මම කියන්නද දැන් ඉවරයි ඉන්න පොඩක් කියහම try කරලා බලන්න කියන්නේ ඔව් මූණ රවුම් සුදුයි යම්මාතයි ලස්සනයි අපි හැමෝගෙම යන ක්‍රෂ් එක වගේ නිකන් දැන් සීන් එකකින් එල්ලෙක් නේ නිකන් ඇන්ටි කෙනෙක් දැන් නෝ අපි හැමෝම ආසයි ඉතින් එයාට ආසයි දෙනවද දැක්කම ආසයි දෙනවා දැක්කා තාමත් එහෙම තමයි නෑ ඒ මේ ඇන්ටි කෙනෙක් නෙමෙයි අක්ටර් මේ කවුද හදන්නේ නෑ කවුද නෑ මන් දන්නේ කියන්නේ මන් දන්නවා උඹ දන්නවා හොඳටම දන්නවා නෑ ගියහන් බලන්න වැටි ඩයස් ඔබ කවදින කවදලා මම කියපුවා හරිය